මටත් මේ ඊයේ පෙරේදා මේ විතර සෙන්ට් එකක් දුන්නා අප්පා. ඒගොල්ල ඒ උන්ද වෙද මහත්තයෙක් වයසයි. උන්දට රටින් ගෙන ආපු එකක් තෑගි දීලා. බනහඬ ගිහිලා එනින් ගමන් උන්දගේ ගෙදර ගාව නවත්තන්න කිව්වා චුට්ටකට. මට බඩුවක් දෙන්න තියෙනවා කියලා. බ්‍රවුන් පේපර් කවර් එක දාගෙන දැන් අල්ලගෙන එනවා. මිනිස්සු 7-8 දෙනෙකුත් හිටියා. මට පේනවා පුතා 4 බෝතලයක් ගන්න බයද. ඒ ගමන් මම මොකක්ද අප්පච්චි කියලා. මේක වටිනා එකක්. මේක ඔබ වහන්සේට වටිනවා. මම මොකද්ද කියන්නකො? නෑ ගිහිල්ලාම බලන්නකො කියනවා. මම ඒ කරලා යටින් අත තියලා අය හංග පූජා කරන්න හොඳ නෑ. පේන්න පූජා කරනකොට ආනිසංස වැඩි කියලා මම ඇදලා ගත්තා. අරන් බලනකොට සෙන්ට් එකක්නේ. මං කිව්වා අප්පච්චි මේක මොකටද මට? හරි ඕක වටිනවා. බනට එනකොට චුට්ටක් ඉහගෙන එන්න. උන්දගේ සද්දාව උන්ද දකින්න විදිය. ඒගොල්ලෝ මං කමක් නෑ කියලා සීට් එක අයිනෙන් තිබ්බා. ටික දුරක් ඇවිල්ලා අපේ රියදුරා හයියෙන් සාදුකාරයක් පැවැත්තුවා. මම මොකද යකෝ කියලා. නෑ මගේ පිනනේ මම මේ කල්පනා කරුවේ. එක එකාට සැප තියෙන තැන් පුතා. එක එකාට සැප තියෙන තැන්. දකින්න විදිය ලෝකේ. හැබැයි ඔය ඔක්කොගේම පුතා තියෙන්නේ දුක පමණමයි. නිමාවක් නැහැ. එක සෙන්ට් පාරක් ගහලා සදාකාලිකද? පිටපැත්ත සුවඳ තිබ්බට ඇතුළ ගඳන. නව දොරකින් පුතා පිටපැත්තට සෙන්ට් එකක් හැලුවා කියන්නකො. නව දොරකින් ජරාව වැක්කිරන මේ ශරීරයේ මේකට පාචනය වුණොත් මේකට පාචනය සෙන්ට් පිට සෙන්ට් හැලුවත් වැඩක් නෑ. මන් දන්නවා මෙතන දැන් මේ ඉන්න අය අතරේ සෙන්ට් ගාගෙන ආපු අය ගොඩාක් ඉන්නවා. ඔය මැද්දේ එක්කුට පාචනය වුණොත් දැන් මේ මුළු දම් සභා මණ්ඩපයේම ඉන්න බෑනේ පුතා. අර සෙන්ට් හලා ගත්තේ උන් ඔක්කොම පරාදයි අරකගේ එක දොරක් කැරියාම. නව දොරෙන් එක දොරක් අරපු ගමන් ඉවරයි. දොරවල් 9යි නේද? එළියට විවෘත දොරවල් 9ක් අපේ ශරීරේ තියෙනවා. මොනවාද? බෙල්ලෙන් උඩ තියෙනවා 7ක්. ඇස් සිල් 2යි, කන් හිල් 2යි, නාස් සිල් 2යි, කටයි. තව හිල් 2ක් තියෙනවා පල්ලෙහා බරපතලයි. මේ හිල් 9ෙන්ම පුතා කුණු වැක්කිරෙනවා. මම මේ කියන කතාව බොරු නම් හෙට උදේ නැගිටලා මිනිහෙක් ගාව ගිහිලා හිට ගන්න. ඔබට හිට ගන්න පුළුවන්ද බලන්න. මන් දන්නවා මිනිහා ඉදිරියේ ගෑණි හිට ගන්න කැමතිත් නෑ. ගෑණි ඉදිරියේ මිනිහා හිට ගන්න කැමතිත් නෑ. ඒ නිදාගෙන හිටපු ගමන් නැගිටලා ගිහිල්ලා අඩුම තරමෙන් මූණ කට චුට්ටක් හොදලා හිස රැවුල් හරි ගස්සාගෙන මූණ දිහා බැලුවොත් මිසක් නැත්තම් බලන්නේ. හේතුව වැක්කිරිච්ච ජරාවේ ප්‍රමාණය දන්නේ නැහැ. ඒ තරම් ජරාව පුතා මොහොතක් පාසා මේ කුණු වෙලා යන ශරීරයට සැප කියලා හිතාගෙන ධර්මයට පිටුපාලා අපි নানা ප්‍රකාර ඒවා ලබා දෙනවා කිසි පළක් නැහැ පුතා. හැබැයි ඔබ ධර්මානුකූල වුණොත් ඔබට නිසි සැපත තෝරාගෙන මේ ශරීරය සන්තෝෂයෙන් ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් ඇතුව ජීවත් කරවීමේ වාග්ය තියෙනවා. දැන් ඔය සිල් ගන්න එන අම්මන්ඩිලා ඔක්කොම සුන්දර ගෑනුද? පවුම පව්. ඔවුන්දලා ගාව තියෙන පව්. මේ කොල්ලෝ ගාවවත් නෑ අප්පා. ඔවුන්දලා කොච්චර අපරාධ කොල්ලද ඔය ඉන්නේ ඔය හිටියට. දැන් ගෝණි පඩංගු වාගේ හං ඇකිලිලා ඇට දිරලා දත් හැලිලා කෙස් පැහිලා කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා දි รา පත් වෙච්ච මෙවුන්දලා දැන්නේ හඳුන්නේ සිල් ගන්නෙ. ඔවුන්දලා ආවත් නැතත් සිල් තමයි.
දැන් සිල් බිඳින්න හිතුණත් බිඳින්න බෑනේ. බිඳින්න හයිය නෑනේ. බිඳින්න හයිය නෑ. ඒ හින්දා එනවා. කෙල්ල කාලේ කොහෙද හිටියේ? පන්සලේමයි. පැනපු පැනිලි සිහිපත් වෙන ඇති අවුරුදු 15 16 17 18 19 මතකද? දැන් මතක් වෙන්නේ නැත්නම් ගෙදර ගිහින් බුදියන් ඉස්සෙල්ලා අඩේ හාඳුරුව මෙහෙම එකක් කිව්වා. ඇත්තටම මං අවුරුදු 15 16 17 18 19 20 කාලේ මොකද කෙරුවේ? සුන්දර චිත්‍රපටියක් පෙනේ. ඔව්. ප්‍රේමණීය සමහර විට වැඩිහිටියන්ට පමණයි. චිත්‍රපටියක් පෙනේ මෙවුන්දලාගේ කෙල්ලෝ කාලේ අධ්‍යයනය කළොත්. දැන් ඇටමාලේ දාලා එනකොට නිකන් හෙට නිවන් වාගේ. ඔව්. හෙට නිවන් වාගේ පෙනුම. ඒකොල්ල දැන් අර හීන් එකීලා දිහා බලලා රවලා ගොරෝලා පේන නේද? කිසි චාරයක් නැහැ. කොටට කොටේ ඇඳගෙන හිරට හිරේ ඇඳගෙන ගැරන්ඩියෝ බිත්තර ගිල්ලා වාගේ මේ කිලා කලිසම් ඇඳලා එනවා පන්සල්. මෙවුන්දලාගේ ජීවිතෙත් ඔය වගේම තමා තිබ්බේ. දැන් කාලයාගේ ඇවෑමෙන් දි รา පත් වෙලා වැරදි සංස්කෘතියක් හැදිලා වැරදි ආකල්පයක් ගොඩ නැගිලා තියෙනවා සිල් ගන්න ඕනේ නාකි වුණාම කියලා. අහන්නකො බොරුද කියලා. සිල් ගන්න ඕනේ නාකි වුණාම කියලා තමයි හිතේ. අපේ හාඳුන්නේ සිල් ඕනන්නේ මේ සිල් බිඳෙන වයසේනේ. අවුරුදු 10 11 12 13 14 15 ඊළඟට 20 25 30 35 මේ නාඹර ගැටවර තරුණ මැදියම් වයසේනේ සිල් බිඳින්නේ. බිඳින්න හයිය තියෙන්නේ තේ වයසේනේ. නාකි වුණාම නාකිනේ නාකි නොහැකි නොහැකි නාකි මොනවද නොහැකි? සිල් බිඳින්න නොහැකි බැවින් නාකි තමයි. සිල් වඩන්න සිල් පුරන්න ඒත් නොහැකි. ඒත් නොහැකි. හයිය තියෙන කාලේ කරන්න පුළුවන් වැඩ ආගම දහම වෙනුවෙන් ජාතිය කුලය ගෝත්‍රය වෙනුවෙන් පවුල පඳුර වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපිට කරන්න කාලේ කලේ නැහැ. දැන් ශ්‍රම දානයකට එන්න කියලා කිව්වහම මේ උන්දලාවල් ශ්‍රම දානද? වල දානයකට තමයි හොඳ. ශ්‍රම දාන නෙමෙයි. හැබැයි ගෙදරින් එවන්නේ උන්දලාව. ඊට පස්සේ ශ්‍රම දානේ වැඩ පටන් ගන්න ළමයි ඉන්න අය අයින් වෙන්න, ගැබිනි මාතාවෝ අයින් වෙන්න, නාකි අය අයින් වෙන්න කියලා බලනකොට ශ්‍රම දානෙට මිනිස්සු නැහැ. ඇයි එවලා තියෙන්නේ? ගැබිනි අයයි, නාකි අයයි, බබාලා ඉන්න අයයි ශ්‍රම දානෙට. දැන් හාඳුරුව නගින්න ඕන ගස්. හාඳුරුව නගින්න ඕන වහලෙට. ඇයි ගෑනු යවුව හැකිය? යවන්න බෑ. ඕනෑ වයසේදී ඕනෑ දේ කරන්නේ නැතුව ඉඳලා කල් මරලා කාලකන්ණියෙක් වුණාට පස්සේ පින්නතුනි පින් කරන්න ලෑස්ති වුණාට බෑ. සිරියහනේ ලනුයිහිරි සුසුම් හෙලනර මකුළු දැලින් සිරි සිරියේ වියන් බඳිනර යටලියෙන් නාරිලතා මල් පූදින්නේ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ සඳින් සඳක් මුවා වෙලා කල දවසත් ගෙවි ගින් ඇහැට නුහුරු කඳුළු බින්දු පැදුරට මූ වෙලා උරෙන්. එඩ්වඩ් ජයකොඩි චිත්ත වග්ගය ගැන ලස්සන සින්දුවක්. ගැඹුරු කාරණාවක්. දවාලේ කොල්ලෙක් දැකපු කෙල්ල මෙනෙහි කරමින්
නිදියහනේ නිදාගෙන හිටියාලු. පුතා නිදියහනේ නිදාගෙන මෙනෙහි කර හිටියා මූට නිින්ද ගියාලු. නිින්ද ගියාට පස්සේ නිින්දෙන් පේනවලු මුදුන් යටලියේ ඉන්නවා දැන් අර කෙල්ල. මුදුන් යටලියේ ඉන්නවලු නිරුවතින්. රෙදි නැතුව මුදුන් යටේ ඉන්නවලු. නාරි ලතා මලක් වගේ. සිරියහනේ ලනුහිරි සුසුම් මෙලන රෑ මකුළු දැලෙන් සිරිසිරියේ වියම් බඳින රෑ. යටලීයේ නාරි ලතා මල් පූදින්නේ. නාරි ලතා මල රෙදි ඇඳලා නැහනේ පුතා. නාරි ලතා මලේ තියෙන්නේ ස්වභාවය පිපුණාම ගැහණියකගේ රූපය නිර්වාල. ඒ නාරි ලතා මල පිපිලලු යටලීයේ දවල් කාලේ දැකපු. මේකා ඒක දිහා බලාගෙන හිටියාලු. බලාගෙන ඉඳලා දිග කතාවක්. නින්ද ගිහිල්ලා හිටපු මිනිහාගේ ශරීරයේ පාලනය හසුරුවා ගන්න බැරුව මේ මිනිස්සයා රාගයෙන් බියරුව විනාශ වුණා කියලා කියනවා. හිත මොනතරම් බලවත්ද පුතා මේ ලෝකේ ඒවා අල්ලා ගත්තා. කෙලස් බර හිත. ඔයාලගේ කොච්චර අනියන් සම්බන්ධතා තියෙනවද? කසාද බැඳලා ඉන්නේ ගෑනිත් එක්කම මේ යන්නේ. ලස්සන ගෑනියක් ඉස්සරහින් එනවා දැක්ක ගමන් මේ කී අර කී දෙන්නව ගලපලා බා ඉස්චිස් මං ඉස්සර උනානේ බොල මේ අරකට වඩා මේක කොච්චර හොඳද කියලා එහෙම හිතලා තමයි ඔය ආනියන් සම්බන්ධතා ඔක්කොම තියෙන්නේ පුතා. මට කලින් හම්බෙච්ච එකට වඩා මේක තිබ්බනම් හොඳයි. ඒ හින්දා ඒකත් එක්ක කතා කරුවා නම් හොඳයි. ඒක බැලුවා නම් හොඳයි කියලා ගෑනු පිරිමි ભેදයක් නැතුව එව්වා පස්සේ යන්න ගිහිල්ලා තමා පුතා ආනියන් සම්බන්ධතා හදාගෙන මිනි මරුන් කොච්චර වෙලා තියෙනවද මේ සමාජෙ? මතකයි මේ මෑත භාගේ පොරවෙන් කොටලා මැරුවා එකෙක්ව. ඒත් මේ හිඟුරක් ගොඩ පොළොන් නරුව දිහා. ඔව් ජනාධිපතිතුමාගේ පවුලේ තමයි. කෙලවර නිමාව බලන්නකො. මේ එක දර්ශනයක් දැක්කහම ආයි බන ඕනද? ඒකේ ආදීනවත් එක්ක පෙන්වලා තියෙනව නේද? අනාරක්ෂිත බව, ජීවිතේ විනාශ වෙන බව, පවුල කඩාකප්පල් වෙන බව, නෑදෑයන්ට අගෞරවය වෙන බව, ධනය හානි වෙන බව, මේ සියල්ලම ඇස් ඉදිරියේ පේන්න මැවිලාම තියෙද්දි අය ආදීන කතන්දර ඕනද පුතා? ඕන්නේ. මිනිස්සු දැක දැන අවබෝධයෙන් පාඩමක් ඉගෙනගෙන හැදෙන්න එපා. හැදෙන්න. ලෝකේ දකින්නයි ඕනේ. ඒ නිසා සද්ධර්මයට එකඟව ඔබ ජීවත් වෙනවා නම් පින්නතුනි සැප හොයාගෙන යන්න ඕනේ. සැප තමා වෙත එනවා. එක හාඳුරු කෙනෙක් පින්ඩපාතේ වඩිනවලු. මේ ළඟදී නෙමෙයි. ලංකා ඉතිහාසෙ ගොඩක් කල්. පොඩි ගෝලයෙක් ඉදියලු අවුරුදු 7ක. පුංචි ගෝලයාත් එක්ක පින්ඩපාතේ යනමාලු. යනකොට ගැමි පිටිසර ගම්මාන පාරක යද්දී එවුන්ද අඹ ගහක් යට බංකුවක් උඩ වාඩි වෙලා හාල් ගරනවලු. තරුණ නාඹර කාන්තාවක්. මෙවුන්ද අර බංකුව උඩ වාඩි වෙලා ඉන්න හින්දා චීත්තේ හැට්ටේ අතරෙන් අර බඳ කොටසෙන් වට්ටක් අදාරයක් වගේ කෑල්ලක් පුතා එළියට පේන්න වැටිලා තියනවලු. හරි ලාලිතයිලු පුතා. දැන් අර පින්ඩපාත යන ලොකු හාඳුරුවන්ට මේක තරුණ හාඳුරුව දැක්කා. දැකලා අර වට්ටක් අදාරෙටමලු හිත. යන්න දෙන්නෙම නෑලු. අර පැත්ත බලන්නම හිතෙනවලු. එතන ළඟින්ද හිතෙනවලු. කතා කරන්න හිතෙනවලු. අරුන්ද හාල් ගරන හින්දා යන්නත් බෑලු පාත්‍රේ අරන් පිස්සෙක්. තව බත්ති උයන් හාල් ගරද්දී අය ගිහිල්ලා පාත්‍රේ ඇල්ලුව හැකියයි. යන්නත් බෑ. නමුත් වට්ටක්ක කෑල්ල හින්දා යන්න නැතුව ඉන්නත් බෑ. පෙරේත කොම අය ගිහිද පැවිදිද කියලා නෑ ආපුවාම පුතා.
ඒගොල්ලා පොඩි හාමුදුරුවෝ ඉන්න හින්දා මොනවත් කියන්නත් බෑ. පස්සේ දවසක හරි ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන ඉංගියක් තියලා යනවා කියලා හාමුදුරුවෝ කියනවා අරුන්දට ඇහෙන්න. සිහින් සිනිය සිනිය ලොලේ සිහින් නිඟට ඇඳිසේලේ. ඉතුරු පද දෙක කියන්න හුස්ම ගත්තලු පුතා. පොඩි හාමුදුරුවෝ පිටිපස්සේ ඉඳලා එකපාරටම වටපිට බැලුවලු සිහින් සිනිය සිනිය ලොලේ කියනකොටම ආසා හිතන හීන් ඉඟටියෙන් කඩා වැටිච්ච වට්ටක් අදාරේ කියලා අරගේ කියවෙනවනේ. කියවෙනකොටම පොඩි හාමුදුරන්ට මහා ප්‍රඥෙක් ඉඳලා තියෙන පිටිපස්සේ පුතා. ලොකු හාමුදුරුවෝවත් දන්නේ නැහැ ඒකට තියෙන මොලේ. ඒ තරම් ප්‍රඥෙක්. වටපිට බැලුවා බලනකොට මෙවුන්දාගේ ඇඟපසංග දැකලා ලොකු හාමුදුරුවෝ කුලප්පු වෙලා රාගික වෙලා මේ කියන්නේ මේකේ පටලැවුනොත් නම් සාසනෙත් ඉවරයි මාත් ඉවරයි ලොකු හාමුදුරුවෝත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ හින්දා වහාම දැම්ම මේකෙන් ගලවන්න ඕනේ කියලා බලන්නකෝ ප්‍රඥාව. ප්‍රඥාවන්තයාගේ ඔළුවට පුතා අසුරු සැනින් අදහස් එනවා. අර කාලිදාස පඬිතයෝ කලේ වැටෙනවා බලාගෙන ඉඳලා එකපාරටම රජුරවන්ට කියනවනේ. කාලිදාස පොකුණ ගාව ඉඳගෙන ඉන්නවා රජුරෝ නානවා මගුල් පොකුණේ දාස කෙල්ලක් කලේ අරන් එනවා වතුර ගෙනියන්න. රජුරුවන්ගේ පැහැබර ඇඟ දැකලා කෙල්ලගේ හිතට රාගය ඇති වුණා. කෙල්ලට එකපාරටම මතක් වුණා මේ රජුරෝ දැක්කහම රෙද්ද වැටෙනවලුනේ මිනිස්සුන්ගේ කියලා. එහෙම ජනප්‍රවාදේ කතාවක් තියෙනවා. බෝජ රජුරුවන්ගේ ශරීරය දැක්කොත් එහෙම ගෑනුන්ගේ රෙද්ද වැටෙනවා කියලා. කතාවක් තියෙනවා. දුෂ්ටේ ශ්‍රී බෝජ රාජේන්ද්‍ර ගලන්ති ත්‍රීනි තක්ෂනා ශස්ත්‍රොක් ශස්ත්‍ර කවෙක්කස්ට නිබී බන්දු මුරුගී දුසාම් කියලා. සතුරන්ගේ අවි බිම වැටෙනවා, කලාකරුවන්ගේ දුක්ගිනි නිවෙනවා, ස්ත්‍රීන්ගේ රෙද්ද බිම වැටෙනවා. රජුරෝ ඒ තරම් පෞරුෂයෙන් සෝභමානයි කියලා මේකේ තියෙනවා. අර කෙල්ලට එකපාරටම බලාගෙන ඉන්නකොට මතක් වුණා රෙද්ද වැටෙනවලුනේ කියලා. ඒ ගමන එකපාරටම ඇල්ලුවා රෙද්ද. ඉනේ ලිහෙයි කියලා රෙද්ද ඇල්ලුවා. අල්ලනකොට කලේ වැටුණා පුතා උකුලේ තිබ්බ. කලේ දඩාරි ගාලා බිම වැටිලා පඩි පෙළ දිගේ රෝල් වෙලා ඇවිල්ලා බිම වැටුණා. රජුරෝ හිතුවා හැන ගැහුවා තමයි. රජවරු හැම වෙලේම බයෙන්නේ පුතා ඉන්නේ. බයෙන් ඉන්නේ. කොහෙන් විපත්තියක් එයිද කියලා. රජුරෝ තිගැස්සිලා ඇහුවා කාලිදාස මොකද්ද සද්දේ? ඒ ගමන කාලිදාස පුතා වචන දෙකෙන් ඉවර කරන්න තිබ්බා. රජතුමනි අරකි කලේ ඇත ඇරියා. ඒක නේද පුතා සිද්ධිය? රජතුමනි අරකි කලේ ඇත ඇරියා. හැබැයි කාලිදාස එහෙම කිව්වේ නෑනේ. කාලිදාස කියනවා රාජාභිෂේකේ අද විශ්වලායන් හච්චාච්චුතේ හේම ගටක් ව්‍යාක්‍යාත් සෝපාන මාර්ගේ ප්‍රකරෝති සද්දං ටන්ටං ටටන්ටං ටටටං ටටං ටහ. බලන්න පාඩි පෙළ දිගේ කලේ ආපු විදිය. ප්‍රඥාවන්තයා නිර්මාණකරුවා භාග්‍යවන්තයි. දුටු පමණින් සිහි වෙනවා. පුංචි හාමුදුරුවෝ වටපිට බැලුවා සිද්ධිය දැක්කා. ලොකු හාමුදුරුවෝ අමාරුවේ වැටෙන්න යනවා කියලා දැක්කා. දැක්ක ගමන් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ඉතුරු පද දෙක හදන්න ඉස්සෙල්ලා පොඩි හාමුදුරුවෝ හදලා කිව්වා පුතා. සිහින් සිනිය සිනිය ලොලේ සිහින් නිඟට ඇඳිසේලේ හාල් ගරන කත මිදුලේ දැක මහනෙක් ලෝභ කළේ. ලොකු හාමුදුරුවෝ වකුටු උනාලු අපේ හාමුදුරුවෝ. ඇයි ගෝලයා පිටිපස්සෙන් ඉඳලා සිද්ධිය දැනගත්තා කියලා ලැජ්ජාවකුයි බයකුයි දැනුණලු පුතා.
කර්මානුරූප භාවය පිළිබඳව සමාජ දෘෂ්ටිය පිළිබඳව ලැජ්ජාකුයි බයකුයි ඇවිල්ලා බිම් බලාගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා විහාරයට ඇවිල්ලා පොඩි හාමුදුරුවොත් එක්කන් බුදුන් වැඳලා විහාරයේ භාවනා කරලා සකල කෙලෙසුන් නසා ගුරයි ගෝලයයි දෙන්නම රහත් වුණා.